කිදු සමිධානන් තුළ ප්‍රේමන්ත සහෝදර සහෝදරයනි දේව අම්මට කැප කර තිබෙන මේ මැයි මාසයේ අද දවසේදී අපි 5 වන දිනට පා තබා තිබෙමු. අද දවසේදී අපි මෙනෙහි කරන්නේ යන තේමාව වන්නේ දේව අම්මා ශුද්ධ ස්වභාවයේ මාතාවයි. ප්‍රේමන්තයනි අපි දේව අම්මා දිහා කල්පනා කරලා හැරිලා බැලුවොත් අපිට මතක් වෙනවා එදා ජේසු කල්වාරියේදී ඒ කුරුසේ දිවි පුදන්නට තම ජීවිතය පූජා කරන්නට කලින් ජුවම් ගෝලයාට බාර දෙනවා අම්මේ මේ ඉන්නේ ඔබේ පුතා පුතේ මේ ඉන්නේ ඔබේ අම්මා කියලා. ඒ හා සමග ජුවම් ගෝලයා දේව අම්මාව ඔහුගේ නිවසට පිළිගන්නවා. පිළි අරගෙන මේ මුළු මහත් ලෝකේම අම්මා හැටියට එතුමියව අපට බාර දෙනවා ජේසුස් වහන්සේ. එදා ඉඳන් දේව අම්මා ශුද්ධ ස්වභාවයේ මාතාව හැටියට අපි පිළිගනු ලබනවා. ප්‍රේමන්තයනි අපි කල්පනා කරලා බැලුවොත් පුරාණ ගිවිසුමේදී ආදම් සහ ඒවගේ පාපය නිසා අපට අහිමි වුණා වූ ඒ ස්වර්ගීය දොරටුව දේව අම්මගේ මැදිහත්කම තුල නැවතත් අපට උරුම වෙනවා. ඒ කොහොමද? දේව අම්මා තමයි මේ ලෝකයට ගැලවීම ගෙනාවේ ඒ ජේසු කුසේ දරාගෙන. අපි සඳහන් කරනවා දේව අම්මා ඇවිල්ලා නව ගිවිසුමේ ඒව ඇයි පුරාණ ගිවිසුමේ ඒව පව් කරනකොට නව ගිවිසුමේ ඒව ගැලවීම මේ ලෝකෙට ගේන උදව් කරා. ඒ නිසා තමයි අපි කියන්නේ දේව අම්මා ශුද්ධ ස්වභාවයේ මාතාව කියලා. ඒ නිසා මා ප්‍රේමන්තනි ශුද්ධ ස්වභාව අද මේ විදිහට ඉස්සරහට යන්නේ වෙන කිසිම දෙයක් නිසා නොවේ. දේව අම්මගේ මැදිහත්කම සහ ජුසේ මුනිගේ රැකවරණය නිසා. අපිට මතක නම් අපි මේ මාසය අපි ආරම්භ කරේ මේ මාසයේ දේව අම්මට කැප කර තිබුණත් මාසයේ පළවෙනි දවස ජුසේ මුනිදුන් එක්ක ආරම්භ කරා. ඒයි ශුද්ධ ස්වභාව රැකවල් කරන්නේ ජුසේ මුනිදුන් වගේම දේව අම්මා. ඒ නිසා තමයි මේ මල් මාසය මැයි මාසය දේව අම්මත් එක්ක ආරම්භ කරේ. එසේනම් ශුද්ධ ස්වභාව මාතාව දේව අම්මට බාර කරමු. බාර කරගෙන තව තවත් අපි ආරක්ෂා කරමු අපේ ස්වභාවය. දේව අම්මට කම්මලා